අයිබෝවන් ගතවුණු හෝරා කිහිපය තුළ විදෙස් මාධ්‍ය වැඩිම අවධානයකින් වාර්තා කර තිබුණු සුවිශේෂී ප්‍රවෘත්ති සවිස්තරාත්මකව මෙතැන් පටන් ඔබට ඉදිරිපත් කරන්නට අපි සූදානම්. සුපුරුදු විදිහට ලෝක මාධ්‍ය සියල්ලකම වගේ ප්‍රබල අවධානයක් අද දවසේදීත් යොමු වී තිබෙන්නේ මැද පෙරදිග කලාපය වෙනුවෙන්. ඒ අනුව ඊයේ රාත්‍රියේදීත් ඇමරිකාව විසින් ඉරානය වෙතට ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. ඒ වගේම තමයි ඉරානයත් ගල්ෆ් කලාපයේ පිහිටි ඇමරිකානු හමුදාමය ඉලක්ක වෙතට ප්‍රහාර එල්ල කර ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ඇමරිකානු ජනාධිපතිවරයාත් ඉතාමත් පැහැදිලිව නැවත වතාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා ඉරානය විසින් සාකච්ඡා මාවතට ප්‍රවිෂ්ඨ වන්නේ නැතිනම් යුද්ධමය වශයෙන් තවදුරටත් ඉරානයට ප්‍රතිචාර ලබා දෙන්නට ඇමරිකාව පැහැදිලිවම සූදානම් කියලා. මේ අතරවාරයේදී කාලයකට පස්සේ නැවත වතාවක් රුසියානු යුක්‍රේන අර්බුදය පිළිබඳ අවධානය යොමු කළ යුතු වාර්තාත් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා. ඒ අනුව පසුගියදා රුසියාව විසින් යුක්‍රේනයේ කියව් අගනුවර ඉලක්ක කරගනිමින් දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. මේ සියලු ප්‍රවෘත්තිවල සවිස්තරාත්මක විස්තරය හරියටම දැනගන්න රැඳෙන්න අවසානය තෙක්ම. ඇමරිකානු හමුදාව විසින් ඊයේ රාත්‍රියේදීත් අඛණ්ඩව 5 වන දිනටත් ඉරානයේ ඉලක්ක වෙතට ප්‍රහාර එල්ල කරන්නට කටයුතු කර තිබෙනවා. ඇමරිකානු මධ්‍යම ආරක්ෂක විධානය ප්‍රකාශයට පත් කරන ආකාරයට පැය 6ක පමණ කාල සීමාවක් පුරා මේ ප්‍රහාර මාලාව දියත් වූ බවටයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම මෙච්චර කාල සීමාවක් පුරාවටම ඉරානයේ හමුදාමය ඉලක්කගත කරමින් තමයි ඇමරිකානු හමුදාව විසින් මේ ප්‍රහාර දියත් කරේ. හැබැයි ඔබට මතක නම් අවස්ථා කිහිපයකදීම ඉරානය චෝදනා කරා සිවිල් යටිතල පහසුකම් වලට පවා ඇමරිකාව විසින් ප්‍රහාර එල්ල කරන්නට කටයුතු කළ බවට. කෙසේ වෙතත් ඒ අදාළ චෝදනාවම නැවත වතාවක් මතක් කරලමින් ටෙහෙරානයේ ප්‍රහාර හඬවල් කිහිපයක් ඇසුණු බවට ඉරාන මාධ්‍ය මේ වෙනකොට වාර්තා කර තිබෙනවා. විශේෂයෙන්ම ඔබට මතක නම් මිට දින දෙකකට ඉහතදී ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කරා තවදුරටත් සාකච්ඡා මේසයට ප්‍රවිෂ්ඨ වන්නට ඉරානය සූදානම් නැතිනම් ඉරානයේ සිවිල් යටිතල පහසුකම් වලට පවා තමන් ප්‍රහාර එල්ල කරන බවට. ඒ අනුව මේ වෙනකොට ඇමරිකානු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය ඇමරිකානු හමුදාව විසින් ක්‍රියාත්මක කරමින් පවතිනවාද කියන ප්‍රශ්නාර්ථයයි ලොව අභිමුව මේ වෙනකොට ලෝක මාධ්‍ය විසින් නිර්මාණය කර තිබෙන්නේ. මොකද ටෙහෙරානය ඉලක්ක කරගනිමින් ප්‍රහාරක හඬවල් කිහිපයක් ඇසුණු බවට මේ මොහොතේදී වාර්තා වෙනවා. මේ අතරවාරයේදී ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පෙරේදා දවසේදී ප්‍රකාශයට පත් කරපු ඉරානයේ වරායන් වලින් පිටවන නෞකාවලට සහ ඉරානයට ඇතුළු වන නෞකාවලට පනවන ලද නාවික තහංචිය මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතින බවටයි වාර්තා වන්නේ. ඇමරිකානු මධ්‍යම ආරක්ෂක විධානය ප්‍රකාශයට පත් කරන ආකාරයට මේ ගතවරු පැය කිහිපය තුළදී පමණක් නෞකා දෙකක් පමණ අනතුරු අඟවා නැවත හරවා යවන්නට ඇමරිකානු නාවික හමුදාව කටයුතු කර තිබෙනවා. ඒ වගේම තමයි තමන්ගේ අන්න නොතකා ඉදිරියට පැමිණි නෞකාවක් වෙතට ප්‍රහාර එල්ල කරලා එම නෞකාව අඩපණ කිරීම වෙනුවෙනුත් තමන් පීවරගත් බවට ඇමරිකානු මධ්‍යම ආරක්ෂක විධානය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව දෙවන වතාවටත් මෙම නාවික අවහිරය ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව අක්‍රිය කරන ලද ප්‍රථම නෞකාව මෙය විදිහට තමයි ඇමරිකානු මධ්‍යම ආරක්ෂක විධානය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ. ඒ වගේම තමයි හෝමුස් සමුද්‍ර සංධිය අවට අරාබි මුහුද කලාපය තුළදී ඇමරිකානු යුද නෞකා 19ක් පමණ රඳවා තබන්නට මේ වෙනකොට ඇමරිකාව කටයුතු කර තිබෙනවා. ඒ වගේම ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් පවා අරාබි මුහුද වෙතට යොමු කර තිබෙන බවටයි වාර්තා වන්නේ. ඒ වගේම තමයි මේ ප්‍රහාරත් එක්ක ඉරානය තුළ මියගිය සංඛ්‍යාව 32ක් දක්වා මේ වෙද්දී ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම ඉරාන මාධ්‍ය වාර්තා කරන ආකාරයට ප්‍රහාර වලින් තුවාල ලැබුවන් සංඛ්‍යාව 260ක් වශයෙන්ුයි වාර්තා වන්නේ. ඒ වගේම තමයි අප පෙර සඳහන් කරපු ආකාරයට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙනවා ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඉලක්ක කරගනිමින් පවා ඇමරිකානු ප්‍රහාර ඊයේ රාත්‍රියේදී එල්ල වූ බවට. ඒ අනුව ඊයේ අලුයම 4ට පමණ මෙම ප්‍රහාර එල්ල වූ
බවටයි ඉරාන මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. කෙසේ වෙතත් ඇමරිකානු මාධ්‍ය හෝ ඇමරිකානු මධ්‍යම ආරක්ෂක විධානය විසින් තමන් මේ ආකාරයෙන් ටෙහෙරාන් අගනුවර තමන්ගේ ප්‍රහාරවලදී ඉලක්කයක් බවට පත් කරගත් බවට මේ මොහොත වනතෙක්ම වාර්තා කර තිබුණේ නැහැ. හැබැයි අප කලින් සඳහන් කරා වගේම මීට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කර තිබුණා ලබන සතියේදී ඉරාන හමුදා ඉලක්ක පමණක් නොවේ ඉරානයේ සාමාන්‍ය සිවිල් වැසියන්ගේ යටිතල පහසුකම් වලට විශේෂයෙන්ම විශාල පාලම් සහ බලශක්ති බලාගාරවලට තමන් ප්‍රහාර එල්ල කරන බවට මේ ආකාරයෙන් නැවත වතාවක් මැද පෙරදිග යුද්ධය නිර්මාණය වේවිද කියන ප්‍රශ්නාර්ථය ලොව අභිමුව නිර්මාණය වෙද්දී මේ ඇමරිකාව සහ ඉරානය අතර සිදුවුණු සාකච්ඡාවල ඉරාන පාර්ශවයේ නායකයා ලෙස කටයුතු කරපු ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහමඩ් ගලිබාෆ් මේ වෙනකොට ප්‍රකාශයට පත් කර තිබෙනවා ඉරානයට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන ගිවිසුම් වලට තවදුරටත් අවනත වන්නට ඉරානය සූදානම් නැහැ කියලා. ඒ අනුව ඉතාමත් පැහැදිලි ඔවුන් ප්‍රකාශයට පත් කරන්නේ ඇමරිකාව දිගින් දිගටම මේ ගිවිසුම උල්ලංඝනය කරනවා නම් ඊට යුද්ධමය වශයෙන්ම පිළිතුරු ලබා දෙන්නට ඉරානය සූදානම් කියන කාරණාව. ඒ වගේම තමයි ඇමරිකානු ජනාධිපතිවරයාත් කියන්නේ හැකි ඉක්මනින් ඉරානය සාකච්ඡා මේසයට අවතීර්ණ විය යුතුයි. එසේත් නැතිනම් මේ යුද්ධමය පිළිතුරු දිගින් දිගටම Taman ලබා දෙනවයි කියන කාරණාව. මේ ආකාරයෙන් මැද පෙරදිග යුද අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකාව සහ ඉරානය එකිනෙකාට චෝදනා සිදු කරමින් මතභේදාත්මක තත්ත්වයක් ඉදිරිපත් වෙද්දී හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය තවදුරටත් ඉතාමත්ම ප්‍රශ්නකාරී එකක් බවට පත් වී තිබෙනවා. ගත වුණු පැය 24 තුලදී හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇත්තේ නෞකා 13ක් පමණයි කියලා වාර්තා වෙනවා. මේ නෞකා 13න් නෞකා 3ක් පමණ ඉන්ධන රැගත් නෞකා විදිහට තමයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ යුද්ධමය වාතාවරණය ආරම්භ වීමට මත්තෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා 110ක් පමණ එක් දිනකදී ගමන් කරා. මේ ආකාරයෙන් නෞකා 110ක් ගමන් කරපු මාර්ගයේ තමයි ගත වුණු පැය 24 තුලදී නෞකා 13ක් පමණක් ගමන් කර තිබෙන්නේ. කෙසේ වෙතත් හෝමුස් සමුද්‍ර සන්ධිය මේ ආකාරයෙන් නැවත වතාවක් අනාරක්ෂිත වීමත් එක්ක එන්නම ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යමින් පවතින බවටයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. මේ ආකාරයෙන් මැද පෙරදිග යුද අර්බුදය සම්බන්ධයෙන් සහ මෙම අර්බුදකාරී වාතාවරණය පිළිබඳව විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කරන ගමන්ම රුසියානු යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් සුවිශේෂී වාර්තා විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව කාලයකට පස්සේ නැවත වතාවක් රුසියාව විසින් යුක්‍රේනයේ කියව් අගනුවර ඉලක්ක කරගනිමින් මිසයිල් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බවටයි වාර්තා වී තිබෙන්නේ. ඒ අනුව එම මාධ්‍ය වාර්තා පළ කර ඇති ආකාරයට යුක්‍රේන අහසේ වර්ෂාවක් පතිත වන්නා වගේ රුසියානු මිසයිල් යුක්‍රේනයේ කියව් අගනුවරට පතිත වූ බවට වාර්තා කර තිබෙනවා. ඒ වගේම තමයි මෙම අදාළ ප්‍රහාරات එක්ක යුක්‍රේනයේ කියව් අගනුවර නගරාධිපතිවරයා ප්‍රකාශයට පත් කරන ආකාරයට දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වී 6 දෙනෙක් පමණ තුවාල ලබා තිබෙනවා. සහ මේ අදාළ ප්‍රහාර එල්ල වී තිබෙන්නේ ගොඩනැගිල්ලක් මතට. ඒ නිසාම මෙම ගොඩනැගිල්ල ගිනිගෙන දැවෙමින් පවතින බවටත් නගරාධිපතිවරයා ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ වගේම තමයි මේ අදාළ ප්‍රහාරය එල්ල වූ කාලවකවානුවත් ඉතාමත්ම විශේෂයි. ඊට හේතුව තමයි යුරෝපා සංගමය සහ යුක්‍රේනය අතර නව ඩ්‍රෝන යානා ගනුදෙනුවක් පිළිබඳව සාකච්ඡා පළවීමත් සමගම තමයි රුසියාව විසින් මේ අදාළ ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ. ඒ අනුව යුරෝපා සංගමයට රුසියාව විසින් නිරන්තරයෙන්ම දක්වන්නා වූ අපක්ෂපාතී භාවය මේ අදාළ ප්‍රහාර මාලාව තුළින් තවදුරටත් පිළිබිඹෙනවා කියලායි විදේශ මාධ්‍ය වාර්තා කරන්න. ඉතින් මේ ආකාරයෙන් තමයි ගත වුණු හෝරා කිහිපය තුළදී විදේශ මාධ්‍ය වැඩිම අවධානයකින් මැද පෙරදිග යුද අර්බුදය පිළිබඳව සහ රුසියානු යුක්‍රේන අර්බුදය පිළිබඳව වාර්තා කර තිබුණේ. අප ඉදිරියේදීත් සූදානම් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබට ඉදිරිපත් කරන්නට ආරාධනා කරනවා. නිරන්තරයෙන් අලුත් වන තොරතුරු සමගින් නිවැරදිව නිල වශයෙන් යාබත් කාලින වන්නට රැඳෙන්න www.colombotimes.lk අප නිල ප්‍රවෘත්ති වෙබ් අඩවිය සමගින් එවැගේම එහි සීලම පුවත් ඉතාම ක්ෂණයකින් නොමිලේම සිංහල භාෂාවෙන් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගන්නට රැඳෙන්න අප WhatsApp සමූහයත් එක්ක එවැගේම අප නාලිකාව subscribe කර පිවිසෙන අපගේ ස්ථිර ග්‍රාහක සමූහයට මුණ ගැමු හෙටත් ලෝක තත්ත්වය සම්බන්ධයෙන් කතා කිරීම වෙනුවෙන්